ආයිබෝවන් අදත් අපි කතා කරමුකෝ විවාහයේ මීට මුලින් කතා කරපු වීඩියෝ එකේ අඩුපාඩු ටික. ඉතින් මේ මම මුලින් විවාහය ගැන කතා කරපු වීඩියෝ එක 10000 ගණන් බලලා තියෙනවා. ඉතින් ඒකේ ගොඩාක් දෙමව්පියෝ මගෙන් නොයෙකුත් දේවල් ගැන ප්‍රශ්න කරා, කතා කරා. සමහරුන්ගේ හඳහම් මම බැලුවා. ඉතින් ඒ මගේ හැම වීඩියෝ එකක්ම නරඹු සියලු දෙනාටම මෛත් එක්ක සම්බන්ධ වුණු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ කතා කරපු අයගේ නොයෙකුත් ප්‍රශ්න ගැටලු තිබුණා. මම අන්න ඒ ප්‍රශ්න ගැටලු වලට තමයි අද මේ වීඩියෝ එකෙන් පිළිතුරු දෙන්නේ. ඉතින් මේක විවාහය කල්පසු වෙන යෝග ගැන තමයි ජ්‍යොතිර්විද්‍යානුකූලව මම අද කතා කරන්නේ. ගොඩක් අයගේ දරුවෝ උසස් අධ්‍යාපනය වෙන රටවල් විදේශගත වීම වැනි දේවලදී ඒගොල්ලන්ගේ විවාහය කල්පසු වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම අද විශේෂයෙන්ම කතා කරන්න බලන්නේ. ඉතින් මේකෙදි ලෝකයේ එක එක රටවල් වල විවාහය සිදුවන වයස් සීමාවන් කාලෙන් කාලයට වෙනස් වෙනවා. විවාහන වයස් සීමා වෙනස් වෙන්න බලපානවා ආර්ථික රටාව, උසස් අධ්‍යාපන, සමාජ පසුබිම. ඉතින් මෙන්න මේ කරුණ නිසා මේ ප්‍රශ්නය සමාජ සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද අපි බලමු එකිනෙකාගේ හඳහන් වල කොයි විදිහටද මේක සඳහන් වෙන්නේ කියලා. ඉතින් විවාහයක් සඳහා සාමාන්‍ය සමාජයේ පවතින සංකීර්ණ භාවය. මොනවද මේ සංකීර්ණ භාවය කියන්නේ? උසස් අධ්‍යාපනය, රැකී ආරක්ෂා ලබා ගැනීමේ හැකියාව ආදී විවාහය ප්‍රමාද වන සමාජ කරුණු අතර ප්‍රධානත්වය දරනු ලබනවා. හැකියාවක් ලැබුණම බඳිනවා. ඔය වගේ. ඉතින් විශේෂයෙන්ම එහෙමනේ දෙමව්පියෝ හිතන්නේ. තමන්ගේ දරුවන්ට රැකියාව ඉගෙනගෙන රැකියාවක් කරාම රැකියාවට අදාළ ගැළපෙන කෙනෙක් විවාහ කරලා දෙනවා කියලා. ඉතින් සමහර අය හිතනවා තමන්ගේ තත්ත්වයට ගැළපෙන, ගොඩාක් අම්මලා තාත්තලා මේවා හිතනවා ගැළපෙන ඔය වගේ කෙනෙක් හොයාගන්න ගොඩක් කල්පසු වෙනවා. ඉතින් අන්තිමට තමයි හඳහනේ මෙහෙම යෝගයක් තියෙනවද කියලා බලන්න එන්නේ. ජ්‍යොතිර්විද්‍යාවට අනුව කෙනෙකුගේ විවාහය ප්‍රමාද වීමට බලපාන ප්‍රධාන ග්‍රහ සංයෝග සහ ග්‍රහ ප්‍රීතීන් රැසක් තියෙන බව ඉසිවරු විසින් සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් 7 වෙනි භාවය, හඳහනක 7 වෙනි භාවය, 7 අධිපතිගේ තත්ත්වයන්, 7 වෙනි භාවයේ සිටින ග්‍රහයන්, විවාහ කාරක වන සිකුරු සහ ගුරුගේ බලපෑම් ගැන මම මුලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. දැන් බොහෝ දෙනෙක් හඳහන බලන්න දැන් හඳහනක් අතර ගත්තම ගොඩක් කරුණු දන්න අය ඉන්නවා. ඉතින් 7 වෙනි භාවය, 7 අධිපති ග්‍රහය, ඒ වගේ සාමාන්‍ය දේවල් හැමෝම දන්නවා. කේන්ද්‍රයක 7 අධිපති ග්‍රහය 6 12 හෝ සතුරුව හෝ නීචව බල රහිත වී සිටීම නිසා විවාහය කල්පසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම 22 වෙනි දෙරකානාධිපතිගේ බලපෑම 7 වෙනි සිටීම, 7 වෙනි අධිපතිය 22 වෙනි දෙරකානාධිපති වීම, මෙවැනි කරුණු විශේෂයෙන්ම විවාහය සඳහා බලපෑම් මෙල්ල කරනවා. තව දෙයක්, කුජ දෝෂ හා කාලසර්ප යෝග ගැන පොත්පත්වල සඳහන් වෙනවා. නමුත් ප්‍රායෝගික විදියට ඒවා ඊතරම් ප්‍රබල කාරණා වෙන්නේ නැහැ. ඊළඟට තව එකක් තියෙනවා සනි චන්ද්‍ර යෝග, සෙනසුරු සහ සඳුගේ මේ යෝග වීම, සනි සිකුරු සංයෝග වීම. හැබැයි මේ සනි සිකුරු සංයෝග වීමත් එක විවාහයක් තුළ සිටීමට ගොඩක් දුරට බලපාන හොඳ කරුණක්. බොහෝ දෙනෙකුගේ හඳහන් වල 7 වෙනි භාවයේ සෙනසුරු සිටීම විවාහයට ප්‍රබල ලෙස බාධා ඇති වෙන බව සමහරු සඳහන් කරන් ගොඩාක් හඳහන් අධ්‍යයනය කිරීමේදී එම කතාව බොරුවක් වෙනවා. නමුත් විවාහය කල්පසු වෙන්න මේ 7 සෙනසුරු සිටීම බලපානවා. සනිගේ බලපෑම. ඒතින් සෙනසුරු 7 වෙනි සිටින කෙනෙක්ගේ සාමාන්‍ය වයස් මට්ටමට වඩා අවුරුදු 30ට වඩා අවුරුදු 30ට ආසන්න වීමක් වශයෙන් විවාහය ප්‍රමාද වෙන්න පුළුවනි. තව එකක්, රාහු කේතු 7 වෙනි සිටීම. මෙයද විවාහ තීරණයේදී අවසාන මොහොතේදී මග හැරී යාමට, බලපෑම් එල්ලවීමට, බාධා එල්ලවීමට විශේෂයෙන්ම මේ රාහුගේ කේතුගේ පිහිටීම 7 වෙනි භාවයේ බලපානවා. තවද සනි සිකුරු සංයෝගය සාමාන්‍ය වශයෙන් විවාහය ප්‍රමාද වුවත් විවාහයේ ස්ථීරසාර ගුණය වර්ධනය වෙන යහපත් යෝගයක්.
සෙනසුරුගෙන් හා කේතුගෙන් කුජ සිකුරු දුර්වලයට පත්වීම නිසාද විවාහය ප්‍රමාද වෙනවා. සාමාන්‍යයෙන් සනි සිකුරු සංයෝග, සනි සිකුරු දෘෂ්ටි, කාල සර්ප යෝග, හත අධිපතිය සෙනසුරු සමග සංයෝග වීම. මම දැන් කියන්නේ අර මුලින් කියපු කරුණු සාමාන්‍ය සංක්ෂිප්ත කරලා. සෙනසුරුගෙන් 12 වැනි සිකුරු සිටීම, සෙනසුරුගෙන් 2 වැනි සිකුරු සිටීම, සනි චන්ද්‍ර සංයෝගය, සනි චන්ද්‍ර දෘෂ්ටිය, සිකුරු මකර කුම්භ රාශිගත වීම, සිකුරු නීච රාශිගත වීම. ඒක තේරෙනවද දන්නේ? සාමාන්‍ය සිකුරු නීච වෙන කන්‍යා රාශියේදී. කන්‍යා රාශියේ කාගේ හරි සිකුරු පිහිටලා තියෙනවා නම් එයාගේ විවාහය කල්පසු වෙනවා. ඒක හත්පැන් රාවොත් ඊටත් වැඩි එක බලපෑම් මෙල්ල කරනවා. අපි කියමුකෝ මීන ලග්න කෙනෙක් කියලා. එයාගේ කන්‍යාවේ 7 වෙනි කොටුවේ සිකුරු ඉන්නවා. සාමාන්‍ය සමාජ මතයක් තියෙනවා සිකුරු 7 නම් ඉක්මනින් විවාහය සිද්ධ වෙනවා නැහැ. මීන ලග්නේ සිකුරු කියන ග්‍රහය 7 වෙනි පිහිටවීම නීච වෙලා. එතකොට මේක අනිවාර්යයෙන්ම අවුරුදු 30 35 විතර වෙනකම් විවාහය කල්පසු වෙන්න බලපාන යෝගයක්. ඊළඟට ගුරු සනි සංයෝග, සෙනසුරු 7 වෙනි සිටීම, සෙනසුරු 7 වෙනි දැකීම, චන්ද්‍ර ලග්නෙන් 1 4 7 10 11 ස්ථානවල සෙනසුරු සිටීම, සෙනසුරු තුලා රාශිගත වීම, චන්ද්‍රයා නීච වීම, මන්දගාමි ග්‍රහයන් 9 වෙනි සිටීම, 7 වෙනි අධිපතිය නීච වීම, සනි සිකුරු රාශි මාරු කරගෙන තිබීම. මෙවැනි සංයෝගත් විවාහය කල්පසු වෙන්න බලපාන යෝග. නමුත් සමහර හඳහන් වල, සමහර කේන්ද්‍ර සටහන් වල මෙම සංයෝග කීපයක් තියෙන්නත් පුළුවන්. සමහර ඒ වගේ එකක් දෙකක් තියෙන්න පුළුවන්, එකක්වත් නැති වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි හිතමුකෝ මේ වගේ යෝග දෙක තුනක් තියෙන කෙනෙක් කියලා. නැත්නම් එකක් හෝ තියෙන කෙනෙක් කියලා. හැබැයි ප්‍රබල විවාහයට අධිපති මහා දසාවන්, විවාහ ඉක්මන් කරන මහා දසාවන් අපේ හඳහන් වල බලපැවැත්වෙනවා නම් විශේෂයෙන්ම මේ සංයෝග වලට වැඩිය මහා දසා අතුරු දසාවල බලයක් නිසා විවාහය සිදු වෙන්න පුළුවන්. ඉතින් බොහොම හොඳයි තම තමන්ගේ හඳහන් වලට ගැළපෙන විදියට මේ හඳහන් පරීක්ෂාවක් කරගන්නවා නම්. එහෙම නැතුව මේ යෝග ගැන කටපාඩම් කරලා හැබැයි මේ යෝග හොඳයි මේ ජ්‍යොතිර්විද්‍යාව ඉගෙන ගන්න අයට තමන්ගේ දරුවන්ගේ හඳහන සාමාන්‍ය වශයෙන් බලා ගන්න කෙනෙකුට මේ යෝග හොඳයි. නමුත් මේ යෝග සියල්ල මතම මේ විවාහය කල්පසු වෙන්න ඉඩ නැහැ. මොකද හොඳ දසාවක් යනවා නම් විවාහ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවනි. ඉතින් මම මුලින්ම සඳහන් කරලා තියෙනවා මේ ජ්‍යොතිර්විද්‍යාව තුළ තියෙන સિદ્ધාන්ත. නීති නෙවෙයි. ඉතින් මේවා අපි වෙනස් කරගන්න තමයි මේ හඳහන් බලනවා කියන විෂය මේ විශ්වයට දායාද කරලා තියෙන්නේ. ඉතින් හඳහනක් බලලා මේ වගේ දුර්වලතා තමන්ගේ දරුවන්ගේ හඳහනක තියෙනවා නම් ඒවට අවශ්‍ය පිළිවෙත් ඒවා මේ ජ්‍යොතිර්විද්‍යාව තුළම සඳහන් වෙනවා. ඒක නිසා තමන්ගේ හඳහන නිවැරදි ආකාරයට බලන එක ගොඩක් හොඳයි. ඊට පස්සේ තීරණයකට එන්න පුළුවනි මොනවද මේ සඳහා කරන්න ඕන පිළිවෙත්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අපි හඳහනක් බලනවා කියන්නේ අපේ ජීවිතයේ කඩා වැටුණු තැන්වලදී අපිට නැගිටින්න උදව් වෙන උපදේශනාත්මක විෂයක් මේ ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ. මේක අසිරිමත් උපදේශනයක්. ඒ විදිහටම මේක අපි ලබා ගන්න ඕනේ. හඳහනක් බලලා අපේ හිත කඩා වැටෙනවා නම් ඒ හඳහන් බලන එකෙන් වැඩක් නැහැ. ඕනම කෙනෙකුගේ ජීවිතයේ මේ කොටස් 12 තුල මේ 12ම හරිය කිසිම කෙනෙක් මේ මනුස්ස ලෝකේ නැහැ. ඉතින් දුර්වල තැන් වලට කළ යුතු වත්පිළිවෙත් අපේ ඒවා එහෙනම් කොහොමද සාර්ථක කරගන්නේ, කොහොමද ඒ තුල කැප වෙන්නේ කියන එක විදිහට හඳහනක් බලලා අසිරිමත් විදිහට උපදේශනාත්මක විදිහට සාකච්ඡා කරනවා නම් අපිත් සමග එකතු වෙන්න සරණ ජ්‍යොතිෂ සේවය ඉසුරුපුර.